දේශපීඨයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ආදරණීය පුතේ. දේශුගේ ජීවිත කාලය ගැන අපි අවධානය යොමු කරද්දී උන්වහන්සේ සුව කිරීම සඳහා වෙන් කරපු කාලය ඉතාමත්ම වැදගත්. ජනතාව උන්වහන්සේ වෙතට ආව යම් බලාපොරොත්තුවක් සහිතව ඔවුන්ගේ ලෙඩ රෝගවලට සුවයක් බලාපොරොත්තු වෙයි. උන්වහන්සේ කිසිම දවසක් උන්වහන්සේ තුල බලාපොරොත්තුවක් තබාගෙන ආපු කිසිම කෙනෙක්ව අපසු හිස් අතින් ඇරියේ නැහැ. අද සුපුවත බොහොම පැහැදිලිව අපිට මතක් කරන්නේ සුව දානයක් සම්බන්ධව ශාරීරික සුවයක් උන්වහන්සේ හැමතිස්සෙම ඉලක්ක කළේ සදාතනික ජීවිතේ කරා ගමන් කරන්නට අදිතාලමක් හැටියට. ඉතින් අපිත් කතෝලික ජනතාවක් හැටියට ආගමට නැඹුරු වෙන්නට පුළුවන් අපට අවශ්‍ය ලෞකික දේවල් පමණක් ලබා ගන්නට. මනුෂ්‍ය මට්ටමේ එක නිවැරදි වෙන්නට පුළුවන් අපිට අවශ්‍ය දේවල්. නමුත් අපි උත්සාහ කරන්නට ඕන අපිට අවශ්‍ය දේවල් ලබා ගන්නට විතරක් නෙමෙයි ජේසු අපට ආරාධනා කරන ජීවිතයට සම්බන්ධ වෙලා අපගේ ජීවිතයේ අවසාන ඉලක්කය වෙන සදාතනික ජීවිතය සඳහා පාතබන්නේ. ඒ සඳහා මෙම චතාරික කාලය මනා වාතාවරණයක් අපට සලසා දෙනවා. ඔබ සියලු දෙනාටම ජේසු බේටයි.